නෝනා අර හොදන්න තිබුණ ලොකු කුකර් එක කෝ එක? ඒක මම හේදුවා. ඔයා හේදුවට පිළිගන්න දෙයක් නැති නිසා. නෝනා අර කොස්සකෝ? ඒක මම අයින් කරා. මේකෙන් කරා. මේකෙන්? එයාව තියන්න. නෝනා අතේ තියාගෙන නලවන්නේ බේබි නිදාගන්න. මම කරන්න. ඔය මොනවද කරන්නේ? රෙදි හොදන්න බාල්දියට වතුර පිරෙන්න. බාල්දිය අයින් කරලා රෙදි ටික වොෂින් මැෂින් එකට දාන්න. ඒත් නෝනා මම කියන්නේ මැෂින් එකේ හේතුවම කුණු යන්නේ නැහැ කියලා. ඒ වුණාට මම දැන් කියන එක අහන්න. මැෂින් එක මල්කඩ ගාලා විසි කරන්න ඕන. ගෙදර යන්නේ කීයද? දැන් යන්නේ හැදුවේ නෝනා. අහන්න. මේ පළතුරු ටිකත් කුණු වෙන කලින් ගෙනියන්න. ඒත් මේ පළතුරු ගෙනාවේ අදනේ. ඒ ගමන මට උගන්නන්නේ නේද ඔයා? කටවහගෙන මේ ටික අරගෙන එන්න. ඊට පරිසම් යොදන්න. මොනවද ඕන? මට මම තමයි එන්නේ කිව්වේ. එන්න. හෙට ඉඳන් ඉන්න පුළුවන්ද? පුළුවන්. එතකොට මම ඔයාට ඒව කරන්න බෑ. ඔයා ප්‍රෙග්නන්ට් නේ. ඒ වුණාට මම කරන්න කරන්නේ ඉඳලා මොබ් කරලා රෙදි සෝදලා වාජින සෝදලා ඔක්කොම කරන්න ඕනේ. වාජින වලින් සේදුවට පස්සේ පිළිගන්නන්නත් බෑ. තේරුණා? ඔව් තේරුණා නෝනා. තාම ගියේ නැද්ද? කී දෙනෙකුට කැම් හදන්න තියෙනවද නෝනා? කෑම හදන්න ඕනේ නෑ. ඒව මමයි රන්දයි හදන්නේ. හදනෝ නේද රන්ද? ඇයි ඔහොම බලන්නේ? මට මතක අර්ජුන් මට හම් වෙන්න ඉන්නකොට ඔයාට ඔයාගේ ගේ තමට වෙලා දවස් මේට වෙලා මම ඔයා මං මේ මොනවද නොකරේ මටත් වගකීමක් තියෙනවා නේද ඔයා බලාගෙන හරි දැන් යන්න හෙට වෙලාවට මේ පළතුරු ටිකත් අමතක කරන්න එපා